ආයුබෝවන් අලංකාර හෝම්ස් ඇන්ඩ් ෆර්නිචර් ගැලරි පුද්ගලික සමාගමට ආව කෙනෙක් නම් නැත්තම් මේ දඹුල්ල නුවර මාර්ගයේ A9 මාර්ගයේ අල්විහාර වැත්තෙන් ගිය කෙනෙක් නම් ඔබ නිතරම දකින්න දසනක් අද මේ මම පෙන්නන්නේ අලංකාර හෝම්ස් ආතනේ අවුරුදු ගාණක් අපේ ඉන්න කස්ටමර්ස්ලා මේ පාරේ යන හැමෝම පිළිගත්ත අපේ ආදරණීය සගයා අවුරුදු ගාණක් අපිත් එක්ක ඉඳලා ඉතින් හෙට ඔන්න මේක අවුරුදු ගාණක් දැන් රිසර්ව් කරලා අවිස්සාවේලේ අපේ අසන්ත සර් ඉතින් හෙට ඔහුගේ ගෙදරට යන්න යනවා. ඉතින් අලංකාර හෝම්ස් ඇන්ඩ් ෆර්නිචර් ගැලරි ආයතනයේට ආඩම්බරයක් වෙලා සෑමෝම පිළිගත්ත ඔහු හෙට ඉඳන් අවිස්සාවේලේ අසන්ත සර්ගේ නිවසේ ආඩම්බරේ වෙන්න යනවා. ඉතින් ඇත්තටම හරි හිතට පුංචි දුකක් දැනෙනවා මට. මොකද මේවා සල්ලි හොයන්න තමයි අපි සල්ලි හොයන්න එක දෙයක් අපි පරමාර්ථයක් තමයි මේ මුදල් උපයීම. මේ වගේ දේවල් කරලා මේ වගේ නිර්මාණ කරලා නමුත් මේ වගේ නිර්මාණයක් මිල කරන්න හරිම අමාරුයි. ඇත්තටම කිව්වොත් මේක මිල කරන්න පුළුවන් නිර්මාණ නෙවෙයි. ඉතින් මේ වගේ අස්සෙක් තව හැදෙන්නත් පුළුවන් නොහැදෙන්නත් පුළුවන්. නමුත් මෙයාමයි මෙයාට ආවේනික ගති ඒ ලක්ෂණ ඒ හැඩහුරුකම් ආයි තව කෙනෙකුට අපිට දෙන්න බෑ. ඉතින් මේක දැවැන්ත නිර්මාණයක් දෙන්න අපේ අලංකාර හෝම්ස් ආයතනයේට ඉන්න හැමෝම වාව් කියපු නිර්මාණයක්. මේක ඊතරම් තාත්තික ඔයාලා දැකලා තියෙනවා. දැකපු අය දන්නවා. ඉතින් ඔහුට අපේ අසන්ත සර්ගේ නිවසේ ආඩම්බරේ වෙන්න යනවා අපේ අලංකාර හෝම්ස් ආයතනයේ ආඩම්බරකාරයා. ඉතින් ඔහුට අපිටත් වඩා හොඳට සැලකිලි ලැබෙයි කියලා හිතනවා මම විශ්වාස කරනවා විශ්වාසයේදී. ඉතින් මට මාර දුකක් දැනෙනවා. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. මේක අසංශය බලනවා නම් එහෙම මොකුත් හිතන්න දෙයක් නෙමෙයි. හරියට මගේ පවුලේ සගයෙක් යනවා වගේ. අවුරුදු ගාණක් එකට ඉඳලා අර එකට හිටපු කෙනෙක් වෙන් වෙනවා වගේ මට හැඟීමක් දැනෙනවා. ඒක මට කියලා වචනයකින් මට නිර්වචනය කරන්න තේරෙන්නේ නැහැ. ඇත්තටම මේ වගේ නිර්මාණ කරන්න සමහර අය නොපෙළඹෙන්න හේතුවත් මේක වෙන්නේ නැති කියලා හිතනවා. නිර්මාණයක් කරනවා කියන්නේ ඇත්තටම අපිට මේ නිර්මාණවල හැමදාම සදාකාලික අපේ කරගෙන ඉන්න අපිට මේ උරුමකාර වෙන්න බෑ මේ වගේ නිර්මාණයක. ඉතින් අපි කවදා හරි කාට හරි දෙන්න වෙනවා. මොකද අපි මේ නිර්මාණ කරන්නේ අපිට ළඟ තියාගන්න නෙවෙයි. ඉතින් අපි ඔහුට සුබපතනවා යන්න. ඒ ආදරණීය මිත්‍රයා සතුටින් ඉන්න කියලා. මේ වගේම ආඩම්බරකාරයෙක් වේවි කියලා වෙන්න කියලා අපි ආදරෙන් සමුදෙනවා ඔහුට.